Come now, follow my lead. Come now, follow my lead. I'm in love with the shape of you. We push and pull like a magnet do. හෙලෝ යාළුවනේ අදත් ඔයාලව පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් දැන් මගේ channel එකට subscribe 450ක් ඇවිල්ලා තියෙනවා. අපි කොහොම හරි ලබන සතියේදී subscribe 500 පන්නන්න try එකක් දෙමු. එහෙනම් අපි අද review කරන්න යන්නේ Tobirama Senju ගැන. ඒත් ඔයා Naruto anime series එක බලන්නේ නැති කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාගේ එකම එකෙන්කිල්ලක් උස්සලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. සෝ අපි යමු වීඩියෝ එකට. ඔයාලා දැන් දන්නවා අපි අද කතා කරන්න යන්නේ Tobirama Senju ගැන කියලා. මුලින්ම මේ Tobirama Senju කියන්නේ කවුද කියලා දැනගනිමු. ඉතින් මේ Tobirama කියන්නේ හසිරමාගේ ඉතුරු වෙලා ඉන්න එකම බාල සහෝදරයා. මේ Tobirama තමයි second Hokage වෙන්නේ. එහෙනම් දැන් ඔයාලා දන්නවා මේ Tobirama කියන්නේ කවුද කියලා. ඉතින් මේ Tobiramaගේ ළමා කාලය ගැන කතා කරන්න දෙයක් නෑ. මොකද ඒ කාලේ වැඩ වෙලා හිටියේ අපේ හසිරමා හින්දා. ඒක හින්දා අපි first Hokageගේ එහෙමත් නැත්නම් හසිරමාගේ මරණයේ සිට කතා කරමු. ඉතින් මේ හසිරමා මැරුණට පස්සේ අපේ Tobirama කිසිම තරගයකින් තොර second Hokage බවට පත් වෙනවා. දැන් තමයි ඉතින් Tobirama ගැන අවුරුදු ගාණක් කියා ඉන්න විස්තර තියෙන්නේ. බය වෙන්න එපා මම මේ වීඩියෝ එකෙන් ඔක්කොම විස්තර කවර් කරනවා. ඉතින් මේ Tobirama Senju සාමය පවත්වාගෙන යන්න සහ සාමය දිගටම පවත්වාගෙන යන්න විශේෂ තීරණ ගොඩක් ගන්නවා. ඉතින් මෙයා පුහුණු කරන්න පටන් ගන්නවා ළමයි 3 දෙනෙක්. එහෙමත් නැත්නම් නින්ජලා 3 දෙනෙක්. මෙතනින් එක්කෙනෙක් ඊළඟට Hokage-කම දෙන්න හින්දා. Tobirama Senju පුහුණු කරන නින්ජාවරු 3 දෙනාගේ නම් තමයි Hiruzen Sarutobi, Hamura Mitokado සහ Koharu Utaten කියන්නේ. ඉතින් මේ Tobirama නින්ජලා අතර කැපී පෙනෙන දක්ෂයන්ව සොයා ගන්න පවත්වනවා ජූනින් එක්සෑම් කියලා එකක්. මේ එක්සෑම් එක ගැන නම් ඔයාලා දන්නවා ඇතිනේ. ඔයාලා දන්නවද Hidden Leaf Village ආරක්ෂා කරන අන්බු Black Ops කියලා කට්ටිය. ඒ අන්බු Black Ops කියන එක පටන් ගන්නෙත් මේ Tobiramaම තමයි. ඉතින් මේ Shadow Clone සහ Multi Shadow Clone වල නිර්මාතෘ තමයි මේ Tobirama Senju. Multi Shadow Clone jutsuව පස්සේ තහනම් කරලා තියෙනවා. එන්ට උගන්නන එක සහ නින්ජාවරුන්ගේ භාවිතය. ඒකට හේතුව තමයි Multi Shadow Clone jutsuවකින් වෙන්නේ තමන්ගේ චක්‍ර බෙදලා දෙන වැඩි. දැන් අපි හිතමුකෝ Multi Shadow Clone 8ක් හැදුවා කියලා. එතකොට තමන්ගේ චක්‍ර වලින් 8න් එක පංගුවක් තමයි එක Shadow Clone එකකට අඩංගු වෙන්නේ. ඒකට ශක්තිය ගොඩක් වැය වෙනවා. මේක ටිකක් අනතුරුදායක jutsuවක්. ඉතින් මේ වගේ දේවල් ළමයින්ට උගන්වන එක සහ නින්ජාවරුන්ට පාලනය කරන්න දෙන එක මෙයා තහනම් කරලා තියෙනවා. ඉතින් මේ Tobirama Kinjutsu තහනම් කරලා තියෙනවා. ඉතින් මේ Kinjutsu වලින් පුළුවන් ආත්මයක් ඇඳවන්න. ඒ කියන්නේ අදාළ ශරීරයේ DNA තියෙනවා නම් ඒ ආත්මය කැඳවලා ඕනෑම දෙයකට බැඳ තවලා ඒකේ කැඳවුම් කරුගේ නියෝගයකට අනුව වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ කැඳවන එක මොකක් හරි වැඩක් දුන්නොත් ඒ කැඳවන ආත්මය ඒ වැඩේ කරනවා. ඉතින් මේ jutsuවට කියන්නේ Kinjutsu කියලා. එන්න මේ jutsuවත් අපේ Tobirama Senju තහනම් කරා. මේ සහනම් කරපු jutsu ඔක්කොම එකතු කරලා secret scroll එකක් හදලා ඒක කාටවත් හොයාගන්න බැරි වෙන්න මේ Tobirama Senju හංගනවා. ඊට පස්සේ මේ Tobirama Senju සාමය වෙනුවෙන් ගොඩක් දේවල් කරා. අපේ හසිරමා දීපු උපදේශ පරිදි Tobirama Uchiha clan එකට සහ සාමය වෙනුවෙන් ගොඩක් දේවල් කරා. සාමය ගැන නම් අපි කතා කරානේ. අපි ඒක හින්දා මේ Tobirama Uchiha clan එක වෙනුවෙන් කරපු දේවල් ගැන කතා කරමු. අපේ Tobirama Uchiha clan එකත් පාලනයට සම්බන්ධ කරගන්න හින්දා හදනා කොනහකේට උපුටයි කියලා එකක්. ඒ කියන්නේ පොලිසියක් වගේ තැනක්. ඒකේ වැඩ කරන්නේ Uchiha clan එකේ කට්ටිය. මේක Uchiha clan එක දකින්නේ අලව කොන් කිරීමක් විදියට. ඒ හින්දා Tobirama මේ සැරේ අසාර්ථක වෙනවා. ඉතින් මේ Tobirama සාමය වෙනුවෙන් ගත අන්තිම තීරණය ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒක හින්දා පොඩ්ඩක් ස්පීකරේට ලං වෙන්න. මොකද දැන් නිකන් 18 වංගුවේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලේ තිබිලා තියෙනවා මහා සිනුපි රටවල් 5ක්. ඒ රටවල් පහෙන් එකක් තමයි මහා අකුණු දේශය කියන්නේ. ඉතින් මේ අකුණු දේශයේ ඉන්න අපේ Hokage වගේ නායකයෙක්. එයාට කියන්නේ Raikage කියලා. දැන් මේ අකුණු දේශයේ ඉන්නේ second Raikage. හරියට අපේ Tobirama වගේ. ඉතින් මේ second Raikage එක්ක අපේ Tobirama සාමගිය උත්සවයක් තියෙනවා. ඒත් මේ උත්සවයට මැදදී ඔයාලට බාධා වෙනවා. මොකද Golden Silver Brothers කියලා දෙන්නේ මේ උත්සවය කඩාකප්පල් කරන්න එනවා. ඉතින් මේ Gold and Silver Brothers ලට මේ නම ලැබුණේ එයාලගේ කොණ්ඩේ පාට හින්දා. ඉතින් මේ කාගේස්ලා දෙන්නෙක්ගේ වැඩක් කඩාකප්පල් කරන්න තරම් මේ දෙයට පවර්ෆුල් උනේ කොහොමද කිව්වොත් එයාලා දවසක් යනවා කුරමම අල්ලගන්න. ඒ කියන්නේ Nine Tail Fox අල්ලගන්න. උන්ට අපේ කුරාම මේ Gold and Silver Brothers ලව ගිලනවා.
ඊට පස්සේ මෙයාලා සති දෙකක් විතර කුරමගේ බඩ ඇතුලේ ඉන්න. ඉතින් මේ සති දෙකේ මෙයාලා කෑවේ මොනවද කිව්වොත් කුරමගේ බඩේ මස් මාංශ. ඉතින් මේ හේතුව හින්දා මේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් බ්‍රදර්ස්ලාට කුරමගේ චක්‍ර සංචිත ගොඩක් ලැබෙනවා. ඉතින් දැන් කුට්ටොබිරමා මේ සටනට යන්න කලින් එයාගේ ප්‍රියතම සිස්ටර් විච්ච හිරුසන්සරට ඔබට නෙක්ස්ට් ඔකාගම දෙනවා. ඊට පස්සේ සටනේදී මේ ටොබිරමා සෙන්ජු මැරෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද මේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් බ්‍රදර්ස්ලා මේ උත්සවය විනාශ කරලා ටොබිරමාව මැරුවේ කියලා. ඒකට හේතුව මොකද්ද කිව්වොත් ඔයාලා දන්නවා මදාරා උචිහව. ඉතින් මේ මදාරා උචිහ කුරමව එයාගේ පාලනයට ගන්නවා. අන්න ඒ තරහ තමයි මේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් බ්‍රදර්ලා ටොබිරමාගේ පිටින් නැව්වේ. මොකද මදාරා උචිහත් ලීෆ් විලේජ් එකේ හිටපු හින්දා. ඉතින් අද ඔහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලට හිතුණු දේ ගැන යටින් කමෙන්ට් එකක් දාන්න. ලබන සතියේ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ටටා බයි.